ඉතින් අපි අද හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා අපේ ඩ්‍රීම් එකට යන පාරේ තියෙන එක ගෝල් එකක් ගැන. ඒ ගෝල් එක තමයි අපි ඩුබායි වලට පදිංචියට යන එක. ඉතින් මේ වෙලාවෙන් ඉඳන් අපි ඉස්සරහට කතා කරන්නේ අපි මේ ඩුබායි ගෝල් එක ඇචීව් කරගත්ත විදිහ. අපි අද ඔයගොල්ලොත් එක්ක කතා කරනවා අපි දෙන්නගේ ඩ්‍රීම් ගෝල් එක ඇචීව් කරගත්ත විදිය. හරිද? ඒක ඉතින් ටිකක් දිග කතාවක් ඒ වුණාට අපි ඒක ෂෝට් ඇන්ඩ් ස්වීට් කරලා ලස්සට කියන්නම්. ඉතින් 2008 අපි දෙන්න හම්බ වෙනවත් එක්කම පොඩි කාලයක් ගත වුණාට පස්සේ අපි අපේ ආසාවල් කියන්නේ අපේ හිතවල තියෙන කැමැත්ත එහෙම දැනගන්න. ඉතින් 2009 වෙනකොට මම දැනගත්තා මෙයා ගොඩක් කැමතියි කියලා පිටරට පදිංචියකට යන්න. ඉතින් ඒ වෙනකොට මගේ හිතේ තිබිච්ච ආසාවත් මට එයාට කියන්න පුළුවන් වුණා. මම ඉතින් අපි දෙන්නම ඊට පස්සේ ප්ලෑන් කරා යාළු වෙලා ඉන්න කාලෙම අපි දෙන්න මේ විදේශගත වෙනවද කියන එක. ඊට පස්සේ ඔයා ඊට පස්සේ මම පාස්පෝර්ට් එක හැදුවා. පාස්පෝර්ට් එක ඉස්සෙල්ලාම මම කල්පනා කළේ ජොබ් එකකට ඇවිල්ලා එයාව ගන්නවද නැත්නම් දෙන්නම එකට යනවද කියන එක අපි දෙන්න තීරණයක් කරන් තිබුණේ නැහනේ. තිබුණේ නැහනේ. ඊට පස්සේ තීරණයක් ගත්තා මම ජොබ් එකට ගිහිල්ලා ඉස්සෙල්ලා ඔයාව මේ රටකට ගන්නවා කියලා. ඊට පස්සේ මම පාස්පෝර්ට් එක හැදුවා. ඒ දවස්වල මම හිතන්නේ රුපියල් 2500යි පාස්පෝර්ට් එකට වියදම් වුණේ. එහෙත් අර මේ කොළඹ වගේ නෙමෙයි පෝලින් නෑ කිව් මොකුත් නැහැ. 2500ට ගියේ. 2500 ගියේ. one day අනුරාධපුරයට කියලා තමයි පාස්පෝර්ට් එක හදන් ආවේ 2009. ඉතින් කියන්නේ ඊට පස්සේ මොකද උනේ? කොහොම හරි ඉතින් අපිට 2009 මේ පාස්පෝර්ට් හැදුවට පොඩි ප්‍රශ්න තිබුණා. අපි දෙන්න මැරි කරලා නැහැ. එතකොට ගෙදරින් කැමති නැහැ අපි යනවට එළියට. ඊට පස්සේ අපි 2010 මැරි කළා කොහොම හරි නේද? 2010 එන්ගේජ් වෙලා 2011 වෙඩින් එක ගත්තා අපි. එතනින් පස්සේ මම නම් ජොබ් එකක් කරේ නැහැ. ඒ අතර තියෙනවා තව ඒ අතර රස කතා පස්සේනේ. ඒක පස්සේ මේ ඉතින් අපි මම ජොබ් එකක් කළේ නැහැ කසාද බැඳලා පස්සේ. මෙයා ඉතින් එක ජොබ්ස් කීපයක් කළා. ගොඩාක් ආර්ථික අපහසුතා ආවා. ප්‍රශ්න බලෙන් දාගත්තා අපි. හැමදාම බලෙන් කොහොමද බලෙන් තමයි ප්‍රශ්න දාගත්තේ. ගොඩක් ගැටුම්කාරී කාලයක් අවුරුදු 5ක වගේ කාලයක් අපි ටිකක් අමාරුවෙන් ගත කරා. ඊට පස්සේ අපි දෙන්නට තිබුණා මේ කියන්නේ අපි දෙන්න ව්‍යාපාර ආරම්භ කරා. ඒවට ගොඩක් කට්ට කෑවා. ඊට පස්සේ කොහොම හරි මුලින් අපේ මුල්ම තිබිච්ච අවශ්‍යතාවය ඇත්තටම ව්‍යාපාර වලට කලින් අපි කියනවා අපි කරපු ජොබ්ස් නේද ඉස්සෙල්ලාම අපි ජොබ් කරා. ඔව්. ජොබ් 4-5ක් විතර ඔයා කරා. මම හිතන්නේ අවුරුදු 5ක් ඇතුළත. ඊට පස්සේ අපිට තීරණය කරා අපිට ඒ ජොබ් වලින් කවදාවත් අපේ ඇචීව්මන්ට් මේ කරගන්න බැරි වෙනවා සහ අපිට නිදහස කියන එක තිබුණේ නැහැ ජොබ් ඇතුලේ නේද? ගොඩක් වෙලාවට හිර වෙන්න ඕන. සමහර වෙලාවට මෙයා පුතා ඉපදිච්ච දවස්වල මට මතකයි උදේ යනවා මේ ලෙක්චර්ස් වලට උදේ යනවා ලෙක්චරින් කරා කාලයක් ප්‍රයිවට් කැම්පස් එක උදේ ලෙක්චර්ස් වලට ගිහිල්ලා දවල් 10-11 වෙනකොට දුවගෙන ආපහු එනවා ඒ ලෙක්චර් එක ඉවර කරලා හවස ලෙක්චර් එකට සමහර වෙලාවට ආපහු යන්න බලාගෙන මේ දවල් පොඩි කාලය තුලත තංගල ගෙදර දුවලා ඇවිල්ලා යනවා. ඒ කියන්නේ යාට ගෙදර ඉන්න එක නිදහසේ ඉන්න එක තරම් රස්සාවකට හිරවීමේ අවශ්‍යතාවය එදා ඉඳන්ම තිබුණේ නැහැ. ඒකට යා කැමැත්තක් තිබුණේම නැති තරම්. ඒවට කරන්න දෙයක් නැහැ මොනවාම හරි දෙයක් අපි දෙන්නෙක් ඉන්නවා බබෙක් ඉන්නවා. ඒ දේවල් හින්දා කරන්න ඕනි කමට ඒ කාලේ ජොබ් එකක් කරා. මගට ගිහිල්ලා බබාට අයිස්ක්‍රීම් එක අරගෙන දුවගෙන යනවා. ඒම කාලයක් තිබ්බා මට මතකයි. ඉතින් කොහොම හරි ඒක අපි දෙන්නම තේරුම් ගත්තා. මේ ජොබ් එකක් කරන එකවත් ඒ ඔස්සේ ඉස්සරහට යන එකවත් නෙමෙයි අපේ ලයිෆ් එක කියන එක. අපි දෙන්නට හැමතිස්සෙම එකට ඉන්න ඕනි වුණා.
නිතරම ගෙදර අපි දෙන්න ගැවසෙන්න ඕනේ කියන තැන තිබුණා. හැමදේම ප්ලෑන් කරන්න ඕනේ එකට කියන තැන තිබුණා නේද? හැම වෙලාවෙම නිදහස කියන එක ඕනෙකම තිබුණා. ගොඩාක් නිදහස මේ බලාපොරොත්තු වෙන කෙනෙක් මේ අමිලයා කියන්නේ යාට හැමතිස්සෙම හරි කාම් ඩවුන් වැඩිපුර යන්න එපා. එච්චර යන්න එපා. ඒවා අපි දාමු වත්තට. ඒවා දාන්න එපා. දැන් එහෙනම් නැත්තම් ඒ කෙලින්ම මගේ පැත්තට ඇවිල්ලා මම වෙනම එකක් යනවා එතකොට. ඉතින් අපි මට දැන් යන්න ඕන එතකොට. ඊළඟ කාරණාව තමයි ඊළඟ. ඊට පස්සේ අපි ජොබ්ස් කරපු එක නවත්තලා ජොබ් වලින් අපිට මේකට යන්න බැරි තත්ත්වයක් ආගෙන. හරි. කපනවනේ. එඩිට් සලකන්න මේ. ටීබෝයි සලකන්න. ටීබෝයි සලකන්න. ඩිරෙක්ටර්ලා සලකන්න. යන්න වතුර ටිකක් දෙන්න. අපිට හොඳ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවනේ. අපිට හොඳ ටීබෝයි කෙනෙක් තමයි නැත්තේ. A few moments later. ඉතින් අපි අවුරුදු 5ක් විතර ඔයා රස්සාවල් කරා නේද? මම අවුරුදු බෑ කසත් බැඳලා අවුරුදු 5ක් විතර යනකම් රස්සාවල් 2ක් 3ක් වගේ කරා මං හිතන්නේ. ඔව්. කොහොමද අවුරුදු 5ට ජොබ් 3ක් විතර මාරු කරන්න සිද්ධ වුණා. මොකද අත්දැකීම් ගන්න ඕන නිසා. අපි ඉතින් තීරණය කරා ඊට පස්සේ ජොබ් එක නෙමෙයි අපි ව්‍යාපාරයක්. මම හිතන්නේ එක ව්‍යාපාරයක් පටන් ගත්තෙම අපි ඔයා ජොබ් එක කරන අතරතුරමයි නේද? ඔව්. එක ව්‍යාපාරයක් අපි පටන් ගත්තා. ඒක මේ කෙටි කාලෙකින් අපි ඒක නතර කරා. ඒක අපිට ගැලපෙන්නේ නැති ව්‍යාපාරයක් වගේ දැනෙච්ච නිසා. ඔව්. ඒ ව්‍යාපාරය ඒකත් ලොකු කතාවක්. මම ඒවත් පස්සේ අපි කතා කරමු පස්සේ. ඔව් ලොකු කතා තියෙනවා ගොඩක්. ඒ ජොබ් එක කරලා අන්තිමටම හිතුවා මේක තමයි අපිට හරියන වැඩේ මේ වගේ එකක් තමයි කියලා ඒ ජොබ් එකම අපි පටන් ගත්තා. ඉතින් මේ අපේ මැරේජ් එකට කලින් ඉඳන් මං හිතන්නේ අම්මාව හම්බ වෙන මුල් කාලේ ඉඳන්ම මෙයා ඉගෙනගත්ත දේවල් ඔස්සේ පොඩි ව්‍යාපාරයක් සුළුවට කරගෙන ගියා. ඒ කියන්නේ ඒක ව්‍යාපාර මට්ටමින් කරා නෙමෙයි නේද? සාමාන්‍යයෙන් මේ එන සර්විස් එකක් විදිහට දන්න යාළුවොත් එක්ක ෂෙයා කරගෙන ඒ විදිහට පොඩියට කරගෙන ගිය දේ මෙයාගේ ගාව හැමදාම තිබුණා. ඒ කරගෙන යන අතරතුරේ මේ එක ව්‍යාපාරයක් අපිට ඉතින් හොඳටම හොඳ විදිහට සෙට් වුණා. ඒක දැනටත් ලංකාවේ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයක් විදිහට ඒකත් කරනවා. ඊට පස්සේ අපි ආපහු මෙයාගේ එදා ඉඳන්ම කරගෙන ආපු සර්විස් එක වෘත්තිය ඒක ව්‍යාපාර මට්ටමට අපි ගෙනාවා. ව්‍යාපාර මට්ටමට ගෙනල්ලා දැන් ඒකත් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට ලංකාවේ දැනට මේ වැඩ කරගෙන යනවා. ඉතින් ඒ කම්පැනි දෙක තමයි දැනට අපි ගාව තියෙන්නේ. ව්‍යාපාර දෙක අතරතුරදී අපි තව ව්‍යාපාර ඩෙවලොප් කරන්න අපි තව උත්සාහ කරා. උපරිම try කරා මේවා. ඒවා ඩෙවලොප් කරන්න try කරනවත් එක්කම ආයෙත් අපිට අපේ ගෝල් එක මතක් වෙන සිදුවීම් ටිකක් සිද්ධ වෙනවා. මොකද අපිට ගෝල් එක අමතක වෙලා හිටියේ අපි. රවුලක් නැහැ, සල්ලිත් තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ, වාහනක් තියෙනවා. යන්න එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකුත්ම ප්‍රශ්නයක් නැති තැනට මේ හැමදේම සිද්ධ වුණා. හැබැයි අපිට එතකොට අපේ ගෝල් එක අමතක වෙලා. ඔව් ගෝල් එක අමතක වෙලා. ඊට පස්සේ ආයෙත් අර යටිහිත අවදි කරලා දුන්නා. උඹලට ගෝල් එකක් තියෙනවානේ. මතක් කරලා දුන්නා හොඳටම ඒක. හොඳටම මතක් කරලා දුන්න සිද්ධි ටික ගොඩක් ලොකුයි. ඒ ටික අපි අනිවාර්යෙන් දවසක කියනවා. ඒක මතක් කරලා දෙන්න හොඳම අවස්ථාවක් උනේ කොරෝනා ආවා. කොරෝනා ආවට පස්සේ අපි කොච්චර දියුණු කරන්න උත්සාහ කරත් ඒ ව්‍යාපාර ආපහු අර ගොඩක් මේ කියන්නේ කරගෙන යන අමාරු මට්ටමට ඒ වුණාට අපිට කිසිම දෙයක් අපි නතර කරේ නෑ. ඊට පස්සේ ආයෙත් තෙල් අර්බුදයක් ආවා. ඒක නිසා ඊට පස්සේ කොරෝනා වලින් පස්සේ අපිට රටේ ආර්ථිකයේ ප්‍රශ්නයක් ආවා. පෙට්‍රල් නැතිව එහෙම ගැටලු කිහිපයක් ආවා. ටිකක් අර අපි කොච්චර දියුණු කරන්න try කරත් අපේ ව්‍යාපාර මේ එකතැන තියෙන මට්ටමකට වගේ වැඩිලා ඩෙවලොප් කරගන්න අපිට අමාරුයි කියන එක දැනෙන්න ගත්තා. මිනිස්සු බොරුවට ප්‍රයිසස් වැඩි කරන්න ගත්තා. සේවකයෝ රටවල් වලට යන්න ගත්තා. ව්‍යාපාර කරනකොට අපිට ගොඩක් බලපෑව සේවක ප්‍රශ්න ආවා. සේවක ප්‍රශ්න ආවා. ඒ කියන්නේ දුර ඉන්න සේවකයන්ට වැඩ කරන්න එන්න බැරි නිසා ඒගොල්ලෝ නතර වුණා. අපිට අලුත් සේවකයෝ ළඟින් හොයන්න වුණා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් නිසා අපේ අර කරගෙන ආපු මට්ටම අර දියුණුවට පත් කරන එක අපිට අමාරුයි කියන එක ටිකක් දැනෙන්න ගත්තා. කාලයක් යනවා කියන එක. ඔක්කොම රටවල් වල යන්න තමයි මානසිකත්වය තියාගෙන මාස යනවා මම ඊළඟ අවුරුද්ද යනවා. දැන් අලුතෙන් කෙනෙක් ගත්තත් සමහර වෙලාවට කියනවා මම මේ තව මාස දෙකකින් රට යන්නේ බලාගෙන තමයි ඉන්නේ.
මේ එහෙම කියන තත්ත්වයක් තමයි ආවේ. ඔව්. නිතරම රට යනවා කියන ටික ඒ තමයි වෙලාවට අපිට තමයි ඇහුනේ. අපිට අපේ ගෝල් එක ආයෙත් මතක් වුණේ. මතක් වෙන්න පටන් අපිත් ගත්තා. රට යන් එහෙනම් කියලා. ආ. මේ ව්‍යාපාරවලට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒවා ඒ විදිහටම රැකගෙන තියෙනවා. ඒවා ඒ විදිහටම කරගෙන යනවා. කරගෙන යනවා. ලංකාවේ. ඒවා නතර වුණේ නැහැ. කොච්චර ප්‍රශ්න ආවත් අපි මේ දේවල් දිගටම ඒ තියෙන මට්ටමෙන්ම කොහොම හරි කරගෙන ගියා. සේවකයෝ අඩුපාඩු වුණත් කොහොම හරි මේ මට්ටමින් ව්‍යාපාර දෙක රැකගත්තා. ව්‍යාපාර දෙක රැකගත්තා. හැබැයි මේ ඊට පස්සේ අපේ ගෝල් එක අලුත් වෙච්ච නිසා අපි පස් දෙනාම ඒ ගෝල් එක වෙනුවෙන්ම වැඩ කරන්න ඕනි කියන එක හිතන්න ගත්තා. ඊට පස්සේ ඔයා නිතරම හෙව්වා නේද? අපිට ගැළපෙන රට මොකද්ද කියලා ඉස්සෙල්ලා හෙව්වා. හැමදේම මේ තියෙන විදිහටම රැකගෙන කරගෙන යන්න පුළුවන් එකම එක රට තමයි අපිට දැන්නේ පවුලත් එක්කම ගිහිල්ලා එකට ඉන්න පුළුවන් තැන ඩුබායි. ඔව් මෙයා හොයලා මං හිතන්නේ මාස 2ක් 3ක්වත් රිසර්ච් කරා. ඇත්තටම මේ කියන්නේ කොහොමත් මෙයා වැඩක් කරන්න අතට ගන්නකොට එකපාරම ලේසියකට ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ ගැන හොයන්න තියෙන හැම කොනෙන්ම හොයනවා. හොයලා එක මට ඉතින් හොයන්න තියෙන මම නම් ගොඩක් වෙලාවට බැලුවේ YouTube channel බැලුවා, ඉතින් අයිඩියාස් ගත්තා. එක ඒ විදිහට තමයි හෙව්වේ. ඒ වුණාට මෙයා ගොඩාක් ආයත කියන්නේ හැම රටකම මං හිතන්නේ ගවර්න්මන්ට් එක ගැන ගොඩක් රිසර්ච් කරා ඔයා නේද? ගවර්න්මන්ට් ගැන බැලුවා, ඒ නීති රීති හැම දෙයක්ම හොයලා බලලා අවසානයේ මේ අපි තීරණයකට ආවා කොහෙට යන්නත් අපිට හොඳටම හැම දෙයක්ම රැකගෙන ව්‍යාපාර ටිකත් රැකගෙන අපේ මුළු පවුලටම යන්නත් පුළුවන් විදිහට අපේ තියෙන බජට් අපිට කරන්න පුළුවන් වියදම අපිට දරන්න පුළුවන් වියදමත් හදාගෙන යන්න පුළුවන් ගොඩක් අය කිව්වා ඩුබායි යන්න එපා කියන එක නේ. ඩුබායි යන එක ගොඩක් අය කැමති නෑ. ඒක හොඳ නැති රටක්. ඒකයි අරගයි මේකයි ප්‍රශ්න ගොඩ දාලා ගොඩක් අයට ඩුබායි යන්න එපා. ඒ වුණාට අපේ අරමුණ තියෙන්නේ එදා ඉඳන්ම කියන දේ ඇහුවේ නෑනේ. ඔව් එදා ඉඳන්ම ටිකක් පාන්නේ. එදා ඉඳන්ම කියන දේ ඇහුවේ නෑ. ඉතින් ලයිෆ් එක කරලම බලලා තමයි ඒක ඩිසිෂන් එක ගන්න මේක හොඳද නැද්ද කියන එක. නෑ ඉතින් හැමදේම හොයලා බැලුවට පස්සේ මටත් කිසි අවිශ්වාසයක් තිබ්බේ නැහැ මෙයා කියන කතාවේ වැරද්දක් තියෙයි කියලා. මමත් ඇත්තටම ඒ දවස්වල අර වටපිටාවේ සමාජයෙන් කියන දේවල් එක්ක අහද්දි ඩුබායි කියන්නේ ටිකක් අමාරු රටක් කියන විදිහට තමයි මමත් දැකලා තිබුණේ. ඒ හේතු ටිකක් තියෙනවා අමාරුයි කියන හේතු ටිකක් තියෙනවා. හේතු ටිකක් තියෙනවා. ඒක අපි අතරම මේවා කියන්න ඕන නිසාම තමයි මේ අපි මේ වැඩේ කරන්නේ. හේතු ගොඩක් තියෙනවා එපා හොඳ නැහැ කියන හේතු. ඒ කිසි දෙයක් හොඳ නැතිව නෙමෙයි. හොඳට හෙව්වොත් ඒව තමයි අපිට නෙගටිව් දෙන හොඳම තැන. ඒ කියන්නේ මෙහෙමයි ඒක හොඳ නැති වෙන්නේ තමන් ගත කරන විදිහත් එක්ක නේද? තමන්ගේ මානසික මට්ටමත් එක්ක තමයි හොඳ නැහැ ඕනම දෙයක්. එතනින් ඊට පස්සේ අපි තීරණය කරා අපි කතා කරමු පස්සේ වෙනම වීඩියෝස් වලින්. මේ දැන් අපි ඊට පස්සේ තීරණය කරාට පස්සේ මේ ඩුබායි වලට එනවා කියන එක අපි නිතරම කරන දෙයක් තමයි ගෙදර පවුලේ 5 දෙනා එකතු වෙලා කතා කරන එක. ඊට පස්සේ මෙයා හැමෝටම කිව්වා බබාලා 3 දෙනාවත් ළඟට අරගෙන ඒගොල්ලන්ටත් කිව්වා අපේ අරමුණ දැන් තියෙන්නේ ඔයගොල්ලෝ ඔක්කොම එක ඩුබායි යන එක. ඒක නිසා හැමෝම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි කියන එක. ඉතින් මේ ඒකත් එක්ක සම්පූර්ණයෙන්ම අපේ අර අනවශ්‍ය අනවශ්‍ය වියදම් සියල්ල කපා හැරුණා. ඒ හිතාමතා කරපු දෙයක් නෙමේ ඇත්තටම මේ දරුවෝ 3 දෙනාගේ මගේ මේ මහත්තයාගේ 3 දෙනා අපි 5 දෙනාගෙම මේ කියන්නේ ඒක හිතාමතා නෙමේ ඔටෝ ක්‍රියාත්මක වුණා නේද? අපි වාහන අයින් කරා අනවශ්‍ය විදිහට තිබිච්ච රෙන්ටල් අයින් කරා. එතකොට පාටිස් අඩු කරා. අපි නිතරම පාටිස් දැම්මා. අඩු කරා. අයින් කරේම නැහැ. මේ මොකද සේවකයොත් එක්ක ඉන්නකොට ව්‍යාපාර කරනකොට අපිට මේ දේවල් කරන්නම වෙනවා. ඒ අවශ්‍ය වෙලාවට කරනවා. ඒ වුණාට අපි ගොඩාක් අඩු කරා. අපි නිතර ගත්තා. නැත්තම් මාස දෙකෙන් දෙකට වගේ අපි පාටිස් කියන්නේ ව්‍යාපාර දෙකක්නේ. දෙපැත්තට මාරුවෙන් මේ ඒවට වියදම් ගොඩක් තිබුණා අපේ. ඒවා අඩු කරා. අපි නිතරම මේ එක ටුවර්ස් ගියා. මේ කියන්නේ ලංකාව වටේ යන ටුවර්ස් ගියා. ඒවා අඩු කළා අපි. මේ හැමදේම දන්නේම නැතුව මේ ඒවට අපි හුරු වුණා නේද? අඩු කරලා ජීවත් වෙන්න. කොහොම හරි අපි 2023
අගෝස්තු මාසේ ඔව් 2021 19 21 22 ක්‍රයිසිස් ලංකාවේ ක්‍රයිසිස් හොඳටම. ටික ඔව් ඒ 22 වෙනකම්ම ප්‍රශ්න ගොඩක හිරලා ප්‍රශ්න හිටියේ. ගොඩක හිර වෙලා හිටියා. ඊට පස්සේ ඒවා ටිකක් සමනයකටපත් වුණාට පස්සේ තමයි අපිට යම් තාක් දුරකට මේ පැත්තට නැඹුරු වෙන්න සම්පූර්ණ. ඒ කාලය ඇතුළත සම්පූර්ණම කරේ හැබැයි අපි මේකට අරමුණ දුන්නේ එක. ඔව්. පස්සේ එකපාරම මං හිතන්නේ අපි දෙන්න පාස්පෝර්ට් හැදුවා ජූනි මාසේ. වන් ඩේ ගත්තා ගිහිල්ලා. ජූනි මාසේ පාස්පෝර්ට් එක මෙයාගේ හැදුවා. මෙයාගේ ඉතින් හදනකොට එච්චර දැන් ඉස්සෙල්ලාම විසිට් එකට මෙයා යනවා. එහෙමනේ තිබුණේ. ඊට පස්සේ ඉතින් එයා පාස්පෝර්ට් එක හදලා එක දවසෙන් හදාගෙන ආවා. හදාගෙන ආවට පස්සේ දවස් 4කට පස්සේ මට කිව්වා ලෑස්ති වෙන්න යන්න පාස්පෝර්ට් එක හදන්න කියලා. ඇත්තටම පාස්පෝර්ට් එක අතට ගත්තා. ඕකට හේතුව මං කියන්නම් මොකක්ද කියලා. ඒක හේතුව නම් මෙයාගේ උමනාව තිබුණේ අම්මලා ළඟ බබාලා දෙන්න දාලා අපි දෙන්නම යා. දෙන්නම යා. ඕකටම තමයි කිව්වේ. එන යමන්කෝ බලන්න. හරි. පුළුවන් නම් මම අනිවාර්යෙන් අරගෙන යනවා. හරි. try එකක් දෙමුකෝ. ඔයත් හදාගන්නකෝ කියලා මෙයාවත් අරගෙන ගිහිල්ලා මෙයාටත් මේ මොටිවේෂන් එක දීලා එයාත් හදාගෙන අපි දෙන්නම දැන් පාස්පෝර්ට් එක හදාලා දෙන්නම එක්ක යනවා. එහෙම නැත්නම් මම යනවා. දෙන්නයි එහෙම තමයි හිතන්නේ. ඔව් එහෙම තමයි ඒක තමයි දෙන්නගේ වන් ඩේ පාස්පෝර්ට් එක හදාගත්තේ. මොකද ඒ කියන්නේ අපි කොහොමත් එල්ලෙන්නම try කරනවානේ හැමෝටම. අපි කොහොමත් තීරණය කළා තිබුණා මුලින් යන විසිට් එකක් කියලා. එල්ලෙන්නම. ඉතින් මාස දෙකක විසිට් එකක් නේ. හන්ද ඉතින් මට ආසාව තිබුණා කොහොම හරි මෙයත් එක්ක එනවා. මාස දෙකක් බබාලා ඉතින් ඒ කියන්නේ අපිට බබාලා බලා ගන්න කෙනෙක් හිටියා. එතකොට අම්මලා දෙන්නම ඉන්නවා. එහෙම ගැටලුවක් තිබුණේ නැහැ අපිට කොහොමටවත්. ඒක නිසා ඉතින් බබාලා ලොකුයි පොඩි අයත් නෙමෙයි. එදා ඉඳන් අද වෙනකන් තාමත් ඒ බීතිකාව චුට්ටක් තියෙනවා. තනියම යනකොට. නෑ තනියම යනකොට එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයා කියන්නේ එහෙම එකක් කියලා. එහෙම වෙන්නේ නෑ. එහෙම එකක් මට තිබුණේ ආසාව. ඒක ඉතින් මෙයා බාරගත්ත විදිය තමයි ඒ. නෑ ඉතින් එයාට තනියම එන්න දෙන්න බයයි කියලා. අනේ එහෙම බයක් නෙමෙයි මට තිබුණේ ආසාව. ඒ ආසාව ඉතින් මේ තේරුම් ගත්ත විදිය තමයි ඔහොම තමයි ඉතින් මේ හැටි. මේ කමක් නෑ. දැන් කොහොම හරි ඊට පස්සේ ඉතින් දැන් පාස්පෝර්ට් එක හදපු දවසේ මට නිකන් රට ගියා වගේ හැඟීමක් තිබුණේ. ඒක මාරම දවසක් එදා ඉතින්. ඒ වුණාට දැන් අපි දන්නවනේ අනිවාර්යෙන් මේක හදන්න යන්න තමයි කියන එක. දැන් ඒක නිසා ලොකු සතුටක් මට පාස්පෝර්ට් එක හදපු දවසේ තිබුණා. ඊට පස්සේ කොහොම හරි මෙයා බබාලා තුන්දෙනාට දැන් මෙයා ගියාට පස්සේ විසිට් එකකට ගිහිල්ලා එතනින් හැට මොන වගේ තීරණයක් ගන්න සිද්ධ වෙයිද දන්නේ නැති නිසා මෙයා කිව්වා බබාලා තුන්දෙනාගෙත් එහෙනම් හදලා තියලා යන් කියලා. ඊට පස්සේ ඊළඟ මාසේ අපි බබාලා තුන්දෙනාගෙත් පාස්පෝර්ට් හැදුවා. හදලා තියලා අගෝස්තු මාසේ වෙනකොට ඒජන්සි එකට කතා කරලා විසිට් එකක් ගහලා මාස දෙකකට මේ ඩුබායි වලට ඉතින් මෙයා පිටත් වුණා. එදා දවසේ තිබුණේ මට නම් ඇත්තටම කියන්නේ සාමාන්‍යයෙන් හස්බන්ඩ් පිටරටකට යනකොට ඉතින් ගොඩාක් දුකයිනේ. ඇත්තටම මට නම් දුකකට වඩා සතුටක් තිබුණා. සතුටකුයි හිතේ ටිකක් තිබිච්ච පොඩි බයකුයි විතරයි තිබුණේ. දුකක් මට දැනුන්නේ නැහැ. මොකද හේතුව මගේ හිතේ මම මොකද්ද බය කියන්නේ චුට්ටක් බලන්න මොකද්ද කියලා. බය කියන්නේ දැන් මෙහෙමනේ ෆ්ලයිට් එකකනේ යන්නේ. එතකොට උඩින් යනවා කියන්නේ ෆ්ලයිට් එකේ යනවා. ඒයිද නැද්ද දන්නේ නැහැ එහෙම බයක් තිබුණේ නැහැ. කොච්චර හොඳයිද ආවෙ නැත්තම් කියලා හිතනවා. එහෙමද? එහෙම බයක් තිබුණේ නැහැ. ආයි මහත්තයා නෑ ඇවිත් ඉඳීද එයා එහෙ පදිංචි වෙයිද එයා එහෙන් ගෑන ළමයි ගනීද ඒව මට කිසිම හේතු තිබුණේ බය මහත්තයා නැති වෙයි කියන්නේ බැරේ කියලා මොකක් හරි එහෙම එකක් නෑ ඉතින් මෙයාට පරිස්සමට මේ ගමනේ යන්න විතරයි මගේ හිතේ අවශ්‍යතාවය තිබුණේ. මොකද මම දන්නවා අපේ මට සාමාන්‍යයෙන් එහෙම හිතෙනවා අඩුයි අනේ අරක වෙයි මේක වෙයි මම එහෙම හිතනවා අඩුයි. හැබැයි මට අපේ ටාගට් එක මතක් වෙනවා. අපි යන්නයි මේ යන්නේ. එතන තියෙන සතුට තමයි මේ මූලික වෙන්නේ මට එතකොට. ඉතින් මේ ඊට පස්සේ කොහොම හරි මෙයා ගොඩක් දේවල් කියා දෙනවනේ. ඒ කියා දෙන දේවල් එක්කනේ ලයිෆ් එක ඉස්සරහට අරන් යන්නේ. මං තනියම ඉන්නකොට කොහොමද ඉන්නනේ. දේවල් ඉතින් කියා දෙන විදිහට තමයි මං ගොඩක් වෙලාවට කරන්න උත්සාහ කරන්නේ. එදා ඉතින් දවස එහෙම ගෙවුණා. මාස දෙකක් ඉතින් හරි අමාරුවෙන් ගත වෙයි කියලා හිතුවට අපේ මහත්තයා එක්ක මාසෙන් ආපහු ආවා. ඒක හිතා ගන්නකො මහත්තයාගේ තරම්. ඒ කියන්නේ මම ඇත්තටම ටිකට් එක දානකොට කිව්වේ කොහොමද මතකද? ඔව්. ඒක කියන්න ඕනේ. ටිකට් එක දානකොට මෙයා කිව්වා මේ කොහොම හරි
මාස 2යිනේ ඒජන්සි ටිකට් එක දැම්මේ ඔන්ලයින් කරගන්න පුළුවන්කම තිබුණාට මෙයා ෆස්ට් ටයිම් නිසා ඒක හැමදේම කොහොමද ට්‍රස්ට් කරන්නේ දීලා කරවගත්ත මොකද මොනවම හරි වැරද්දක් අපි අතින් වෙන්නේ තියෙන ඉඩකඩ වැඩිනේ පළවෙනි අවස්ථාව නිසා ඊට පස්සේ කොහොම හරි මෙයා ටිකට් එක දානකොට ඒ ටිකට් ඒජන්සි එකේ මේ ඒ මාලි කිව්වා අයියා සැප්තැම්බර් මාස 2 ඔක්තෝබර් වලින් ඉවර වෙන්න තිබුණේ දවස් 5කට කලින් ටිකට් එක දානවා කියලා. මම කිව්වා නෑ දවස් 5කට කලින් ටිකට් එක දාන්න එපා දවස් 2කට විතර කලින් දාන්න කිව්වා. මොකද අර දවස් 5ක් ලෝභකම තිබුණා. අපරාධේ එන්නේ ඉඳලා එන්න ඕනි කියන එක. එහෙම කියපු මිනිස්සයා කොහොම හරි හරියටම දවස් 30යි හිටියේ. දවස් 30 සැප්තැම්බර් මාසේ ආපහු ලංකාවට ආවා. මොකද උපන්දිනේ තිබුණා පහවදා ඔයාගේ පුතාගේ. ඒකට. ඔව්. අපි දෙන්නගේ මගේ ලොකු පුතාගේ උපන්දිනේ තියෙන එකම දවසේ. යනවද නැද්ද කියලා තීරණය කර කර හිටියා. ටිකට් එක කොහොම හරි ආපහු මම මේ කැන්සල් කරලා ඩේට් එක මාරු කරගත්තා. කැන්සල් නෙමෙයි ඩේට් එක ළඟට දාගත්තා. ටිකට් එක ඩේට් එක වෙනස් කරගෙන මේ නෑ ඉතින් හැබැයි ඒ මාසය ඇතුළත සම්පූර්ණයෙන්ම මෙයා මෙහි තියෙන සියලුම දේවල් අධ්‍යයනය කරා. ඒ ටික කියන්න මට මොකද මම නෙවෙයි කරේ. මගේ වටපිටාවට ගැලපෙන දේවල් ටික මම හොයාගත්තා. මේක ප්‍රශ්නයක් වෙන එකක් නෑ මේක කරන්න පුළුවන් කියන හැඟීම ඇත්තටම ඩුබයි කියන රට කලින් කියලා තිබුණේ හොඳ රටක් නෙමෙයි. ඒක මෙහෙමයි මිනිස්සු ගොඩාක් දේවල් කියලා බය කරලා තිබුණා. ඒවා ඇත්තද බොරුද කියලා මම තනියම ඇවිල්ලා හොයාගත්තා. විස්තර ඉතින් මෙයා දැන් ගිහිල්ලා විස්තර කියනවනේ කියනකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ හැම දෙයක්ම කරගන්න පුළුවන් මට්ටම තියෙනවා ඒ විස්තර ටික එයා හොයාගත්තා අපේ එකමඩේෂන් කොහමද කියන්නේ ලිවින් කොස්ට් එක කොයි වගේ වෙයිද ස්කූල්ස් කොයි වගේද ඔය ටික ඔක්කොම මෙයා ඉතින් එහෙදි ඒ මාසය ඇතුළත හොඳට විස්තර ටික හොයලා බලලා තිබුණා ඊට පස්සේ ඉතින් එයා මේ මාසෙන් ආවා මොකද විශේෂයෙන් පුතාගේ මගේ උපන්දිනක් තිබුණා ඒවත් එක්කලා ඉතින් ඔය පළවෙනි අවස්ථාව මං හිතන්නේ මේ අපි දෙන්න ගොඩක් මෑතින් හිටපු ගොඩාක් මේ කියන්නේ පිටරට ගෙනවා කියන්නේ ඉතින් ආයේ හදිසියකට එන්න බෑනේ ඒක නිසා මේ මාසයක් වෙන් වෙලා හිටපු පළවෙනි අවස්ථාව මේ එයා ඉතින් ඉක්මනටම ආපහු ආවා ආවට පස්සේ මාස දෙක තුනක් ඉතින් අපි සාමාන්‍ය විදිහට ගත කළා අපේ ඊළඟ ගෝල් එක ඉතින් ආපහු අපේ ලොකු ගෝල් එකේ ඉතුරු කොටස ඊට පස්සේ පටන් ගත්තා අපේ බජට් එක හදන වැඩේ. පස් දිනාටම ඩුබයි පදිංචියට යන්න බජට් එක කොච්චර යනවද? ඒ අදාළ වියදම් ටික. ඉතින් ඊට පස්සේ කොහොමද අපි බජට් ගැන විස්තරයෙන් ඉස්සරහට කියනවා ඔක්කොමනේ. ඔව් සම්පූර්ණයෙන්ම අපේ මේ කියන්නේ මේ ගමනට ඕනි කරපු වියදම් ටික සම්පූර්ණයෙන්ම ඔයාලට කියන්නම් ඒ දේවල් ඇචීව් කරගන්න ඕගොල්ලන්ට ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ජොබ් එකක් කරන කෙනෙක්ද ව්‍යාපාරයක් කරන කෙනෙක්ද කොහොමද ඕගොල්ලන්ට මේ දේවල් කරගන්න පුළුවන් කියන ඒ මේ දේවල් ටික ඔක්කොම අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඉස්සරහට. දැනට අපි අපේ කතාව විතරක් අදට කියන්නම්. මේ ඉතින් ඊට පස්සේ කොහොම හරි 2023 මෙයා විසිට් එක ගිහින් ආවේ 2024 වෙනකොට අපි ප්ලෑන් කරා මොකද වීසා එක ගහන්න අපිට අවුරුදු 2කට ෆ්‍රීලාන්ස් වීසා එකකට අපි ආවේ ඒ ෆ්‍රීලාන්ස් වීසා එක ගහන්න තීරණය කරලා පෙබරවාරි වල නේද පෙබරවාරි 7 2024 පෙබරවාරි 7 වෙනිදා මෙයා ආපහු ෆ්‍රීලාන්ස් වීසා එක ගහගෙන අවුරුදු 2කට ඩුබයි වලට එනවා ඊළඟට මට තිබුණේ ලංකාවේ වැඩ ටික මට ඉතින් තිබුණා කියන්නේ මං කලින් ටිකක් වැඩ කරගෙන හිටියා පුතාලව එහෙම ඉස්කෝල වලින් අයින් කරගෙන ඒ වැඩ ටික කලින්ම කරුණා මගේ අතින් ඇයි දන්නේ ඒ කියන්නේ මම ප්ලෑන් කරගෙන හිටියා මාත් මෙයත් එක්කම එකටම යනවා කියන එක පස්සේ ඉතින් ඒක තීරණය චුට්ටක් වෙනස් වුණා හැමදෙස්සම එකටම තමයි ඉතින් ඔක්කොම ඉන්නේ ඉතින් මෙයත් එක්කම යනවා කියලා හිතාගෙන හිටියට පස්සේ පොඩ්ඩක් වෙනස් වුණා මේ ව්‍යාපාරවල තියෙන පොඩි පොඩි සිටුේෂන් ටිකක් තිබුණා ඒ ටික අපිට මේ නියම තත්ත්වයට හදාගන්න ඕනිකම තිබුණා ඒ හින්දා මෙයා පෙබරවාරි මාසේ ගියා ගිහලා වීසා එක දාන්න දැම්මට පස්සේ මට තිබුණා ඩොකියුමන්ට්ස් හදන්න ඒ කියන්නේ මැරේජ් සර්ටිෆිකේට් ඇටෙස්ට් කරන්න තිබ්බා බබාලගේ ස්කූල් සර්ටිෆිකේට් ඇටෙස්ට් කරන්න තිබුණා ඒ වැඩ ටික සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරගත්තා
අප්‍රේල් මාසේ 25 විතර වෙනකොට 25 වෙන්න කලින් 25ට කලින් අප්‍රේල් මාසේ 1 වෙනිදා වෙනකොට මම ඔක්කොම කම්ප්ලීට් කරලා තිබුණා. ඊට පස්සේ ටිකටුත් දාලා ටිකට් දැම්මේ අප්‍රේල් 1 වෙනිදා මං හිතන්නේ. ටිකට් දැම්මා අප්‍රේල් 25 වෙනිදාට. එතකොට අර අවුරුදු කාලේනේ අවුරුදු කාලේ කියන්නේ අපිට බිස්නස් කරන අය දන්නවනේ ඉතින් ව්‍යාපාරවල සීසන් පීරියඩ් එක. ඉතින් අපි ඒ කාලේට පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙනවා. ඉතින් ඒ පාරත් හොඳටම මහන්සි වෙලා අප්‍රේල් 25 වෙනිදා ඉතින් ඔන්න අපි 4 දෙනා මෙයාව හොයාගෙන ඩුබායි වලට ආවා. ඔන්න ඉතින් 2024 අප්‍රේල් 25 කියන්නේ ඉතින් මට වෙනස්ම ජීවිතයේ අත්දැකීමක්. මේ ඒක වචන වලින් නම් කියන්න මට තේරෙන්නේ නැහැ. ඉදා දවස කියන්නේ ගොඩක් දැන් දෙමාපියෝ සහෝදරයෝ ඔක්කොමල්ලා අම්මලා තාත්තලා ඔක්කොමල්ලා ඉතින් ඇවිල්ලා ඒගොල්ලන්ට ගොඩක් දුකයි. අපි අනේකට බබාලා ටික අනේකට ඉතින් ඒ දුකට වඩා මට සතුටු තියෙනවා දුක තියෙනවා. මං ඇත්තටම හිතේ නිකන් අර හරියට නිකන් පාවෙනවා වගේ මට නිකන් මම මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ වගේ නිකන් හැඟීමක තමයි මං එදා හිටියේ. මට හිතා ගන්න බෑ මේ මොකද්ද කියන එක හැඟීම මට මොකුත් කරන්නවත් මතකයක් කියන්නේ හැමදේම මගේ බෑග් එකේ ඉඳන් පර්ස් එකේ ඉඳන් ෆෝන් එකේ හැමදේම මට මගේ සහෝදර සහෝදරියෝ ටික තමයි මේ හදලා කරලා අතට දීලා ඔක්කොම කරේ. වරගෙන ආවේ ලොකු කතාවක්. ඒ ඔක්කොම මට ඒගොල්ලෝ කරලා දුන්නා. එතනින් එහාට අපි 4 දෙනා තනි වුණ වෙලේ ඉඳන් මේ ලොකු පුතා තමයි මගේ මේ බෑග් එක අරගෙන දැම්මේ හැමදේම කරේ බෑග් ටික ඔක්කොම අරන් ගියේ. බෑග් තෝරගත්තේ අම්මලිලා දෙන්නාට ගහගත්තේ හැමදේම කරේ. ඉතින් මම හිටියේ මං දන්නේ මං හිටියේ මොන ලෝකෙද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ තරම් ඒ කියන්නේ ලොකු හැඟීමක් තිබුණා. ඒ හැඟීම මොකද්ද කියලා තෝරගන්න බැරි තරක මම හිර වෙලා හිටියේ. හැබැයි මට හොඳ සපෝට් එකක් දුන්නා අපේ ලොකු පුතා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඉතින් පවුලේ සහෝදර සහෝදරියෝ ඔක්කොම ටික. ඒ කියන්නේ මගේ සහෝදරියෝ 3 දෙනයි, මහත්තයාගේ සහෝදරි එතකොට මගේ අයියා ඒ කියන්නේ මේ මගේ මස්සි නෑ ඇත්තටම කිව්වොත් මේ මගේ රැන්දාගේ පුතා එයා තමයි මේ අඩුපාඩුවක් නැතුව හැමදේම හදලා හොයලා බලලා මට කරලා දුන්නේ. මේ අයියා ගිය දවස් ඉඳන් හැමදේම මේ තාත්තා කෙනෙක් වගේ ළඟ ඉඳගෙන කරා. ඉතින් එයාට ගොඩක් ස්තුති වේලා ස්තුති කරන්න ඕනේ නේද අපි මේ ඒ උදව් කරපු හැමෝටම. මේ හැමෝටම ස්තුතියි. ඊට පස්සේ ඉතින් කොහොම හරි අපේ ලොකු පුතාට ගොඩක් ස්තුතියි. මොකද මාව පරිස්සමට අරගෙන ආවේ යා තමයි. හැබැයි ඉතින් වයස මං හිතන්නේ එතකොට යාට අවුරුදු 13යි. 13 වුණාට ඉතින් වැඩ ටික කරගෙන ආවා ඔක්කොම. ඉතින් ඔන්න අපේ ඩුබායි ආපු විස්තරේ ෆැමිලි එකක් විදිහට ඒ ගෝල් එක ඇචීව් කරගත්ත විදිහ දැන් ඔයාලට අපි සාරාංශ කරලා කිසියෙන් තමයි ඔය කිව්වේ. තව ඉස්සරහට අපි විස්තර කතා කරමු. තව මොනවද අපි කරගත්ත විශේෂ දේවල්. එතකොට ડોකියුමන්ට්ස් හදන විදිහ, ඒ වගේ ගොඩක් දේවල් ඩුබායි එන්න ආසයට, වෙනත් රටකට යන්න ආසයට ඕන කෙනෙකුට ගැළපෙන විදිහේ ඔයාලා කැමති ඔයාලට තියෙන ප්‍රශ්න අපෙන් අහන්න පුළුවන්. ඒ ඔක්කොටම උත්තර දෙන්න බලාගෙන අපි දෙන්න සැදී පැහැදී ඉන්නවා. ඒත් එක්කම හැමදෙනාටම ස්තුතියි කියන ගමන් අපි ගිහිල්ලා එන්න. ආයි හම්බෙමු. බයි.